කණ්ඩ මොන හරි ටිකක් දෙන්නකෝ මගේ දරුවෝ දෙන්න ඊයේ ඉඳන් මොකොත් කාලා නැහැ අම්මේ ගොඩාක් පිං අනේ දරුවෝ කෑම ඕනෙම වෙලාවක මෙතනින් ඇවිල්ලා අරයි යන්න බලන්නකෝ දරුවෝ දෙන්නගේ මූණත් කහ පාට වෙලානේ කෑම අවශ්‍ය ඕනෙම වෙලාවක මෙතනින් ඕන දෙයක් අරගෙන යන්න එන්න තේරුණාද ඉන්නකෝ මං කෑම ටික ඇස්ති කරලා දෙන්න දරුවනේ මං අක්කා බලලා ඉන්න එහා ගමට යන්න කියලා ඔයාලා දඟ කරන්නේ නැතුව මේ ගේට් බලාගෙන පරිස්සමට ඉන්න ඕනි තේරුණාද ඔයාලට ඕනි කෑම බීම ටික මං කෝටෙන් වහලා කුස්සියේ තියලා තියෙන්නේ බඩගිනි වුණොත් අරගෙන කන්න පරිස්සමට ඉන්න මං හැන්දෑ වෙන්න කලින් එනවා මගේ අක්කා අසනීපෙන්නේ දරුවෝ ඉන්නේ එයාට වැඩපළ ටිකක් කරලා දීලා මං හැන්දෑ වෙන්න කලින් එහෙන් පිටත් වෙනවා. ආච්චි අම්මා බය වෙන්න එපා. මම ඉන්නවනේ. මට පුළුවන් ගේ බලාගෙන ඉන්න. ආච්චි අම්මා එහෙනම් ගිහින් එන්නකෝ පරිස්සමෙන්. අනේ ඔය දෙන්න මොකද්ද මේ කරන්නේ අඳුර නැංගගෙන? සෙරප්පුත් දාගෙන මදිවට ආච්චි අම්මා આવත් හොඳට බැනුම් අහන්න වෙයි. දැන් බහැලා ඔයා දෙන්න එළියට ගිහින් කරන සෙල්ලමක් කරගන්නවද? ආච්චි අම්මා ආවම තරහ ගස්සා නැතු. යන්නකෝ එළියට. කියන දේ අහන්නකෝ. අනේ ඒ පාර මොකක්ද කැඩුවේ ආච්චි අම්මට නම් හොඳටම කේන්ති අයියාවම අනේ කළු මාමේ අපේ අතින් අර ආච්චි අම්මා පරිස්සමට තියන් ඉන්න වලඳ කැඩුණානේ අපි දැන් ඒකට මොකක්ද කරන්නේ මාමේ අපි ළඟ එකතු කරපු සල්ලි වගේකුත් තියෙනවා මාමේ. අපිට ඒ වගේම එකක් නේ කොහෙන්වත් ගන්න බැරි වෙයිද? අනේ මගේ දෙයියනේ දරුවනේ ඔයාලා එක කැඩුවද? ඒක මේ වලදක් නෙවෙයි ඒක මායා වලදක්. ආච්චි අම්මට නම් ගොඩාක් තරහයි ඔයාලා මේක කැඩුවා කියලා දැනගත්තොත් නම්. ඒක තමයි මාමේ මම මේ දෙන්නට කොච්චර කිව්වද එළියට ගිහින් සෙල්ලම් කරන්න කියලා කොහොම ඇහුවේ නෑනේ අනේ මාමේ අපි දැන් මොකද කරන්නේ මේ වගේ එකක් අපි කොහෙන්ද හොයාගන්නේ මේක ආච්චි අම්මට දුන්න මායාකාරයා ඉන්න කැලේ මැද්දට වෙන්න එයා ගමන් කරන්නේ සුලංගමන දිශාවට ඔයාට සුලංගමන දිශාවට ගිහින් එයා හොයාගන්න එක ගොඩාක් පහසු වෙයි අම්මෝ මට නම් හොඳටම මහන්සි තවත් නම් නිකාඩියක්වත් තියන්න බෑ අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ගියා නම් හොඳයි නේද ඔයාලන්නකෝ ඔයාලා කරන වැඩ හින්දා පිට කරන්න තියෙන දෙයක් ඔයාලා නිසා තමයි මේ සේරම කරදර අපි හිතලා කරේ නෑනේ ඔයා අපිට දැන් බණින එක නවත්තන්න මගේ කකුල් දෙක හොඳටම රිදෙනවා අපි ටිකක් වෙලා ඉඳලා මට දැන් ඇවිදලාම හොඳටම බඩගිනි අර අතන අඹ ගහක්ද පේන්න තියෙන්නේ අපි අර පේන ගහෙන් අඹ ගෙඩි ටිකක් කඩලා කාලා මහන්සි ඇරුණම ආය ගමන් කරන්න පටන් ගමු එතකොට ඉක්මනට අපි හවුවැඩේ කරගෙන යන්නත් පුළුවන් සීයේ ඔයා ඉන්නවද අපි මේ ආවේ අපේ ආච්චිගේ කැඩුණු මායාව වලද හදාගන්න බලාගෙන ඔයා ඉන්නවද සීයේ ඒ පාර මේ කවුද මාව හොයන් ආව බසවර්තියෝ ටික අනේ සීයේ අපේ අතින් වැරදීමකින් අපේ ආච්චිගේ මායාව වලද කැඩුණා අපි ආවේ ඒක හදාගන්න පුළුවන්ද කියලා බලන්න සියට කරදරයක් කරා නම් අපිට සමාව වෙන්න සීයේ මොකද බැරි මට හදලා දෙන්න පුළුවන් හැබැයි ඔයාලට මං කියන දේවල් ටික අරන් එන්න වෙනවා එතකොට තමයි මට ඒ කැඩුණු වලද හදලා දෙන්න පුළුවන් අනේ
අපිට පුළුවන් අපි ඕනම දෙයක් අරගෙන එන්න. නැත්නම් අපි ආච්චි අම්මට ගොඩාක් දුක හිතෙයි. ඔයාලා හොයාගන්න ඕනි පාවෙන එළිය වේදුවන පිච්චෙන්නේ නැති එළියකුයි වතුර වගේ ගලාගෙන යන බස් වර්ගයක ඊට පස්සේ මාව ගඟ පල්ලෙහාදී හම්බෙන්න. ඉක්මනට යමු. අපිට ඉක්මනින් හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. අයියෝ මේ වෙලාවෙම වහින්න ගන්නනේ. අපි ඉක්මනට අර පේන ගුහාවට යන්න නැත්නම් අපි තුන් දෙනාටම තෙමෙන්නයි වෙන්නේ. මන්ට ඉක්මනට යන්න. මෙතන හරිම කරුවලයිනේ. වෙලාවට කණාමැදිරියන්ගේ එළියේ තියෙන්නේ. මං හිතන්නේ අපිට 100 කියු පළවෙනි එක හම්බුණා. උත්තරේ කණාමැදිරිය නේද? අනේ අර බලන්නකෝ වැව්වේ උරේ වැඩි තලාවක්ම තියෙනවා. ශ්‍රී ලංකාවේ තිබ්බනන්නේ අමයි නේද? ෂෝක් වැඩි කානේ ශ්‍රී ලංකාවේමයි හිතන්නේ. මං හිතන්නේ 100 අපිට කිව්ව දෙවෙනි එකක් හම්බුණා. වතුර වගේ ගලාගෙන යන පස් වැලි නේද? ඔව් ඒ වැලි තමයි. ඔයාලා ගොඩක් බුද්ධිමත් ළමයි වගේ. බොහොම ස්තුතියි සීයේ. එහෙනම් ඔයාලා කැඩුණු වලද කොහොම හරි හදාගත්තා නේද? ඉතින් ඔයාලට කණාමැදිරියයි වැල්ලි හම්බුණා. අනේ මාමේ ඔයා කොහමද ඉන්නේ? මාත් ඔයාලා වගේ ළමෙක් කියලා හිටියනේ දරුවනේ. දරුවනේ මං ගෙදර ආවා. ඕමේ ළමයි. එහෙනම් මගේ දරුවෝ ටික දඟ කරන්නේ නැතුව හිටියා. මං ඔයාලට පැණි බූන්දි අරන් ආවා. අපි හොඳ කහට කෝප්පෙකුත් හදාගෙන කාලා තේබුමු. ඉන්නකෝ. ඔව් ආච්චි අම්මේ අපි දඟ කරන්නේ නැතුව කේක් බලාගෙන ඔයා කිව්ව විදියටම හිටියා. කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.